හායි යාළුවනේ. අද අපේ 7 වෙනි බ්ලොග් එක. ඉතින් අද අපි හිතාගෙන ඉන්නේ පන්සල් යන ගමන් දන්සල් යන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක සෙට්ලා ඉන්න හැමෝම ඉස්සරහට අපි සෙට් වෙන වීඩියෝ එකත් එක්ක. ඉතින් යාළුවනේ මම මගේ ඇස් දෙකෙන් දැකපු ලස්සනම තැනක් තමයි මේ තැන. කොටින්ම කිව්වොත් දිව්‍ය ලෝකයක් වගේ. මම ඔයාලට පෙන්නන්නම් මිහිපිට දිව්‍ය ලෝකයක්. ඔන්න බලන්න. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති අර දුරින් පේනවා ගලක්. අන්නේ ගල තමයි යාළුවනේ මේ බැලුම් ගල කියලා කියන්නේ. ඕකට යන්නත් පුළුවන්. ඊට පස්සේ එතරම් එහා පැත්තේ මේ මෙතන තියෙනවා ඔයාලට පේන ඇති මේ තියෙන්නේ. මෙන්න මේක තමයි යාළුවනේ යකහටු ආගල. මේක ඉතින් අතන අර ගෙදරක් ඒව දිනවා මෙතෙන්ට වෙනකන් යන්න පුළුවන්ලු පයින්. මේ පයින් කියන්නේ වාහනයකින් යන්න පුළුවන්ලු. එතනින් එහාට අනිත් ටික යන්න පුළුවන් වෙන්නේ යාළුවනේ පයින්ලු. පැය කමාරක් දෙකක් විතර යනවලු. ඊට පස්සේ මේ මෙතන පේනවද ඔයාලට පන්සලක් තියෙන මෙතන. ඒක තමයි යාළුවනේ මානියංගම් පන්සල. මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා සසර නිම කරන පැතුම් දිනේවා සමිදු පුදන ඉතින් යාළුවනේ දවසේම දන්සල් ගිහිල්ලා පන්සලටත් ගිහිල්ලා ඔන්න දැන් තමයි අපි ගෙදර යන්නේ. ඉතින් හැමෝම ෆලෝ කරන්න අපි අලුත් බ්ලොග් එකකින් අනිවාර්යෙන් සෙට් වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.